සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. අද ශ්‍රී බුද්ධ වර්ෂ 2556ක් වූ වෙසක් මාස 23 වෙනිදා සිදුහත් කුමාරයාගේ උප්පත්තිය සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී අප ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණ යන මේ උතුම් තෙමගුල සිහි කරන ඒ පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය එළඹෙන්නේ හෙට දින 2557 වෙනි ඒ බුද්ධ වර්ෂය ලබන්නට හෝරා කිහිපයක් පමණක් තිබියදී ඔබ අප මේ සියලු දෙනා මේ සුපහන් සුන්දර සන්ධ්‍යාවේ ඒක රාශී වී සිටින්නේ තම තමන්ගේ ඒ කාර්යබහුල ජීවන රටාව මතකට අමතක කරලා පින්බර පැතිකී වලින් ඔබේ හදවත් නිවාසන සාලන්නට. ඔව් දුෂාන්ත, ආශාවන් බලාපොරොත්තු අරමුණු පසුපස හඹා යන ජීවිත ගැන මොහොතකට නැවතිලා කල්පනා කරලා බලනකොට අප ඇත්තටම අවසානයේ උරුම කරගන්නේ මොනවද කියලා මතකට හිතෙනවා. ජය පරාජය කියන දෙකම ජීවිතයට සමසේ ලැබුණත් ගොඩක් වෙලාවට ජීවිතේ අන්තිමට ඉතිරි වන්නේ දුක, අපේක්ෂා බණ්ඩත්වය, කලකිරීම කියන දේවල්. අන්න ඒ වගේ පිහිටක් නැති, සරණක් නැති මොහොතක මේ නිවක් නැති සසර ගමනේ අපට තියෙන එකම සැනසීම ලෝතුරු තථාගත බුද්ධ ධර්මයයි. ඔවුනාලක කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ බෞද්ධ සංගමය කියලා කියන්නේ බුදුදහමේ උන්නතිය වෙනුවෙන් බුදුදහමේ අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් කළ යුතු සියලු දේ නොපිරිහෙලා කුමන බාධක පැමිණියක් ඉටු කරන්නට පෙරදරන තාරුණ්‍යයෙන් සපිරි සංගමයක්. විද්‍යාපීඨය තුල පමණක් නොව විද්‍යාපීඨයෙන් පිටත පවා බුදුදහමේ පුනරුදේ උදෙසා කරන්නට හැකි කළ යුතු සියලු දේ කරන බොහෝම ක්‍රියාකාරී සංගමයක්. විද්‍යාපීඨ බෞද්ධ ශිෂ්‍ය සංගමේ මඟ පෙන්වීම යටතේ විද්‍යාපීඨ ශිෂ්‍ය සභාවේ සහභාගීත්වයෙන් සහ අප්‍රමාණ සහයෝගයෙන් පළමු වසර සහෝදර සහෝදරියන් සහ අනිකුත් සියලුම වසරවල සහෝදර සහෝදරියන්ගේ කැපවීමෙන් ආචාර්ය මණ්ඩලයේ අනුශාසනයෙන් කරන්නට යෙදුන දීර්ඝ වැඩපිළිවෙලක තවත් සාර්ථක ප්‍රතිඵලයක් මේ. අද මේ අවස්ථාවට සහභාගී වුණ කොළඹ විශ්වවිද්‍යාලීය උපකුලපති මහාචාර්ය ටී.ආර්. ආරියරත්න මැතිතුමා, නියෝජ්‍ය උපකුලපති ආචාර්ය ප්‍රේමකුමාරද සිල්වා මැතිතුමා, විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය කේ.ආර්. මහානාම මැතිතුමා, ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය විපුල යාපා මැතිතුමා, ලේකකාධිකාරියතුමා, කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය කමල් වලේගොඩ මැතිතුමා, කලා මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ආචාර්ය දීප්ති වික්‍රමසිංහ මහත්මිය, විද්‍යාපීඨයේ සියලුම අංශ ප්‍රධානීන් ඇතුළු සියලුම අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද අනිකුත් සියලුම සම්භාවනීය අමුත්තන්ද සියලුම සහෝදර සහෝදරියන්ද විද්‍යාපීඨ බෞද්ධ ශිෂ්‍ය සංගමය වෙනුවෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. එසේනම් ප්‍රිය හිතවතුනි, මේ සමාරම්භය සනිටුහන් කරනුයේ ශ්‍රද්ධාංජලි බොදුගී සරණිය 2013. පසකින් සියොතුන්ගේ හඬ, තවත් පසකින් ගත නිවාසනහාලන සිහිල් මදනල, මල් ගොමු වලින් දැනෙන්නේ වීතරාගී සුවඳක්. තරු පිරිවරාගෙන සිටින පුන් සඳමින් බබලන්නේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේයි. එදා දෙව්රම සිට
තථාගතයන් වහන්සේ කෙතරම් දෙව් මිනිසුන් ඒ අමා ගීතයෙන් සුවපත් කරන්නට ඇද්ද? සම්බුදු පියාණෙනි, ඒ අමාසුව යම් දිනයක ලබන්නට ඔබ රුව අභියස බවුන් වඩන්නම්. විලේ පිපිසිය පත් නොමැත මට බුදන් නෙමි හදවතේ පිපිමන් ඇසින් මතුවන කඳුළු බිඳු ඇත තොවන් නම් ඔබේ සිරිපතුල් මුක අසරණයි හද පිහිට නැත අද නිමල බුදුබණ යෝධ ගුණ හැර මගේ නෙත සිත මෝහණය කර දිවි අරුත මත පසක් කර
වඩමින් විරාජමාන වූ සුගත තථාගතයන් වහන්සේ ඒ ශ්‍රී සද්ධර්මය දේශනා කරන විට දසදහසක් ලෝක ධාතුව කම්පා වෙන්නට ඇති. අනේ පිටු සිටානන් විශාඛා උපාසිකාව පමණක් නොව අපමණ ලෝ සතුන් ඒ සදහම් අසා නිවි සැනසෙන්නට ඇති. එදා ඒ සුවය විඳින්නට මා කළ පින් මදි බව ඇත්තයි. බුදු හිමියනි, ඔබ රුව අභියස පිපී පරවන මලක් වන්නටවත් අවසරයි මට.
හිමි දෙනෙත්හි වැඩ සිටිනා මහමෙවුනාවේ නිවන් පසක් වෙයි කිමන් නිවාලයි ලෝතුරු බුදුමහිමි සිහිලල් ගඟුලක් සේ ඇද හැලෙනා කරුණා බර බැල්මේ මෙත් මුදිතා දාරා ඉතිරී ඇත නිවන් සදාලන බුදුමහිමි
බොහොම තැන්පත් සිටින් මේ අවස්ථාවේ මේ බොදු ගීත ශ්‍රවණය කරන සිටින ඔබ සියලු දෙනාට මීළඟට මා සූදානම් වන්නේ ශ්‍රද්ධාංජලි බොදු ගී සරණිය සාර්ථක කර ගැනීමට බොහොම කැපවීමෙන් තම දායකත්වය ලබා දුන් වාන්ද්‍ය වෘන්දය හඳුනා දීමට. විදුලි ඕගන වාදනයේ නිලක්ෂණ කුමාර රජිත ගණේවත්ත බටනලාව සංක හේවාවසන්. වයලින වාදනයෙන් රාජිත සඳරුවන් යාපා බණ්ඩාර හිරුණ දාල්විස්. තබ්ලාව සහ සිතාරයෙන් හසිත එරංග. රිදම් ගිටාරයෙන් යසින්ත දිල්හාන් නිපුණි ගුණවර්ධන රශ්මික දිනේ. බේස් ගිටාරයෙන් ශිහාන් ශාලින්ද කලින්. තම්මැට්ටමෙන් කල්යාණ තරංග. තබ්ලාව නිශාන් දිසානායක. සර්පිනාව දිනිදිනි නයන රසී. භක්ති ගීත ගායනයෙන් ප්‍රථම වසරේ සිට දෙවන තෙවන ආදී සියලු වසරවල් ආවරණය වන පරිදි අපගේ සහෝදර සහෝදරියන් මේ භක්ති ගීත කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. නැවතත් වේදිකාව විද්‍යාපීඨ භක්ති ගීත කණ්ඩායමට.
මති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමාමා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහින් දියදාරින් හෙබි ඒ අමා ගංගාව ලොව සතුනගේ සසර දුක් නිවාසන සාලමින් බොහෝ කල් ගලා බසින සේවා මේ ගලා වන්නේ ඒ අමා දියදාරයි සිතුවිලි හදේ පුපුරන රාග සිතුවිලි නෙත් කලඹවන සැකය හා බිය හදේ උතුරන නාග විස පර දවයි මිනිස් විස දයාවෙන් සනසානි වන්නට පවිටු සිතුවිලි දුරු කරන්නට කාලයද දීපයද දේශය වඩිනු මැනහිමි සුදුසු කලමේ
නැවතුමක් නැති ජයක් ලැබුවට සැනසුමක් නැති පිහිට පැතුවට පිහිටකුත් නැති එවන් දිවියක කුමන බල ඇති හබල නැති ඔරු කඳක් කුමටද සතුට නැති ජීවිතය බල නැත අසරණයි ලෙස දැනෙනවා අප මේ සසර තව සැරිසරයි තව මේ සසර
පොන් සඳ පායා ඇති නිහඬ රාත්‍රියක පුණ්‍යවන්ත කුමාරයෙක් නේරංජනා නදිය අසබඩට පැමිණුණා. මගුල් කඩුවෙන් තම කෙස් කලබ කපා ගුවනට විසි කළේ එකම ප්‍රාර්ථනාවක් සිත් ඇතිව. මා මතු දිනක බුදු වේ නම් මේ කෙස් ගුවනේම රැඳේවා. ඒ ප්‍රාර්ථනයයි. සාරා සංකේය කල්පලක්ෂයක් පිරූ පෙරුම් දංගල බලයෙන් දෙදෙව්ලොවට අධිපති සත් දෙවිඳුන් පැමිණ ඒ සුනීල කෙස් සාදරයෙන් පිළිගත්තා. අද ඒ කේශ ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ තව්තිසා භවනේ සිළුමිණ සෑයේ. අපි ඒ සිළුමිණ සෑය බැති සිතින් වන්දනා කරමු.